අද මැයි පළවෙනිදා කම්කරු දිනය. අපේ රටේ ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මැයි දිනය කියන්නේ දේශපාලන පක්ෂවල පෙළපාලි, රතු නිල් කොඩි සහ වේදිකාවල තියෙන කෑගැසීම් විතරයි කියලා. හැබැයි මැයි දිනය කියන්නේ දේශපාලන පක්ෂ තමන්ගේ බලය පෙන්වන දවසක් නෙවෙයි. මේක සාමාන්‍ය වැඩ කරන මනසේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා දිනාගත්තු ලේවලින් ලියවුණු ඉතිහාසයක්. මතක තබා ගන්න අතීතයේ මිනිසුන්ට සිද්ධ වුණා පාන්දර ඉඳන් මධ්‍යම රාත්‍රී වෙනකන් මැෂින් වගේ වැඩ කරන්න. අපිට මනසයෝ අපිට පැය 8ක වැඩ පැය 8ක විවේකයේ සහ පැය 8ක නිින්ද අවශ්‍යයි කියලා චිකාගෝ නුවර වීදිවල කම්කරු තමන්ගේ ජීවිත පූජා කරලා කරපු සටන නිසායි අද අපිට මේ පැය 8ක සේවා කාලය ලැබිලා තියෙන්නේ. ඒ කැපකිරීමේ මතකය තමයි මේ මැයි දිනය. අවුවේ වැස්සේ මහන්සි වෙලා මේ ලෝකයේ ගොඩගන්නේ වැඩ කරන ජනතාවගේ දෑත් වලින් ගොඩනැගිල්ලක් හදන මේසන් බාස් කෙනෙක්ගෙන් ඉඳන් තේවතුරාවේ දරු නෙලන සහෝදරයන් වෙනකම් හැමෝම හලන දාඩිය නිසයි මේ රට මේ ලෝකය ඉදිරියට යන්නේ. තමන්ගේ ශ්‍රමය කෙරෙහි විශ්වාසය තියලා අවංකව ජීවත් වෙන හැමෝම මේ ලෝකේ සැබෑ වීරයෝ. ඒ නිසයි මේ මැයි දිනේදී තමන්ගේ රැකියාව මොකක් වුණත් ඒක ආඩම්බරයෙන් කරලා ලෝකේ දිනන්න උත්සාහ කරන හැම වැඩ කරන ජනතාවකටම මගේ ගෞරවය සහ සුබ පැතුම් පිරිනමනවා. වැඩ කරන ජනතාවට ජය වේවා, සුබ කම්කරු දිනයක් වේවා.